හරි අපි යන් ඒ අඩෝ වේග වැඩි පාලනය කරගන්න බෑ අඩෝ වේග වැඩි අඩෝ අප්පුලා බං හරිනේ අමාරු වත්ත ගත්තනේ ඒටක් කල්ල බෑ බං බං බස් එකට නම් එච්චර අවුල නෑ යන්න බවුසරයට මොකක්ද දන්නේ හරි අපි යන් බවුසරයට මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න අර තියෙන්නේ බවුසරේ පෙරෙල්ලා වගේ ගාලා යම්මල යන් බවුසරේ නම් පෙරෙයිලා පිටිපස්සෙන් ට්‍රැෆික් එකත් ඇදිලා මිනිහා මැරිලාත් දන්නේ ගාලා යම්මල ඒ අඩෝ මිනිහා මැරිලා අම්බෝ ඊයේ රෑ නම් හොඳට නිින්ද ගියා හරි නැති රසායනත් නෙවෙයි බලමු යන්න වැඩට යන්නත් එපේ ආයි මේ තියෙන අපේ බස් එක පෙසිපිරි බස් එක මේ තියෙන්නේ හරි අපි පොඩ්ඩ වටේ ඇවිදලා බලමු තියෙන්නේ සුපිරි බස් එක හරි ගයිස් බෆර් එකේ හොඳට තියෙනවා දැක්කනේ හරි හරියට අපි යන් ආයි ස්ටාර්ට් කරගත්තා යන් හරි ගානට කපලා ගමු අත ගන්න එපා කපලා අයියෝ තුනට එපා කවන්න පොඩ්ඩක් පිටිපස්සට රිවර්ස් එකක් ගාලා ගමු හරි යන් ගයිස් හරි ගයිස් වංගුව දාගමු අපලා හරි ඒ ගයිස් ඉස්සරේ වාහනත් අප්පිලා මං හිතන්නේ මංජන ගමනට බාධාවද දන්නේ නෑ එහෙම එකක් නෙමෙයි හරි ගානට රිවර්ස් එක අරන් අස්සෙන් දාන්න පුළුවන් වෙන්නේ දාලා බලමු හරි ගානට වදන්න එපා හරි දාගන්න පුළුවන් යන් හරි ටක් ගාලා යන්න ඕන එතනින් ප්‍රදාමු පොලිසියත් ඉන්න පාර දෙපැත්තේ යන්ට යන්න ඕන හරි අපි යන් ගානට ගයිස් තෙල් ගන්නේ මොන්නේ තෙල් ඇති කිව්වෝ විතරයි හිටනවා ස්ටාර්ට් කරලා බලමු ස්ටාර්ට් වෙනවද ස්ටාර්ට් වුණා ගයිස් යන්න ස්ටාර්ට් වුණා පියන් බලමු කපලා හරි අපි යන් තෙල් ප්‍රශ්නයක් නෙමෙයි තෙල් නම් අත සෙඩ් එකෙන් ගහගන්නත් තිබ්බා තෙල් අවුලක් නැහැ මේ බස් එක රිපෙයාර් කරන්නත් තියෙනවා ටිකක් කොහින්ද බ්‍රේක් මොකක් හරි එකක් වෙන්නේ නැති හරි අපි යන් හරි ගයිස් මේ කන්ද වගේ කතා ගන්න ඕන ඔන්න වැදුන්නේ පිටාව ඔන්න හරි ගත්තා ගමු හරි අපි ගත්තා ඒ ගයිස් බස් එක ආයෙත් නැවතුණා ආයෙත් ස්ටාර්ට් කරලා බලමු හරි ඒත් නැවතුණා බං පොඩ්ඩක් බැහැලා බලමු පිටිපස්සෙන් ට්‍රැෆික් එක ඇවිල්ලා මේ ළඟපාත කවුරුවත් නැහැනේ මිනිස්සෙක්වත් නැහැ කතා කරගන්න ආයෙසරක් ස්ටාර්ට් කරලා බලමු
ඒත් ස්ටාර්ට් වෙන්නේ නැහැ. අපි ආයෙ බහිමු. මේ ඉතින් මිනිස්සෙක්වත් පේන්නේ නැහැ. අර ඉස්සරහින් ගෙයක් තියෙනවනේ. අපි ඒ ගෙදරට ගිහිල්ලා බලමු. හරි. එන්න ලොකු ගෙයක් වගේ කවුරු හරි ඇති. දොරවලුත් ඇරලා. මේ තියෙන ගෙදර යම් බලන්න ඇතුළට. ගෙදර කවුද? ගෙදර කවුද? කවුරුත් පේන්නේ නැහැ වගේ. උඩ ජනෙල් දොරවල් නම් ඇරලා. ඇතුළට ගිහිල්ලා බලමු. මේ කාමරයක් තියෙනවා. ඒකෙත් කවුරුත් නැහැ. හරි. ඒකෙත් කවුරුත් නැහැ. පියම් බලන්න මේ පැත්තට. මෙහෙනම් කවුරු හරි ඇති. මෙහෙත් නැහැ කවුරු. උඩ තට්ටුවෙත් පේන්නේ නැහැ. කවුරුත් නැහැ. මේ ගෙදර එහෙනම් කවුරුත් නැතුව ඇති. අපි යන්. දැන් ඉතින් මොකද්ද කරන්නේ බස් එකට? ස්ටාර්ට් වෙන්නෙත් නැහනේ. ඉතින් මොකද්ද කරන්නේ? අයියෝ. අඩු හොල්මන. අඩු නගා බස් එකට. ස්ටාර්ට් වෙන්න ටකලි ස්ටාර්ට් වෙන්න. හරි ස්ටාර්ට් වුණා. යන්න ඉක්මනට යන්. ඉක්මනට යන් හොල්මන පස්සෙන් එනවා. ඉක්මනට යන් හොල්මන පස්සෙන් එනවා. ඉක්මනට යන්. හොල්මන පස්සෙන් එනවා. එන්න. ඉක්මනට යන්. ගයිස් වංගු කපලා ගමු. හරි ගාන්න කපලා ගමු. යන්න. ඉක්මනට යන්. හොල්මන පස්සෙන් එනවා. කපලා ගමු ගාන්න කපලා ගමු. හරි ගයිස්. ටෝ හැප්පෙනවත් එක්ක ටක් ගාලා යන් හොල්මන පස්සෙන් එනවා. මේ හොල්මන පස්සෙන් තාම එනවත් දන්නේ නැහැ. යන් ඉක්මනට යන් නවත්තන්න නැතුව යන්. අප්ප ගන්නත් බෑ කොහෙවත් ඉතින්. අප්ප ගන්නත් බෑ ඉක්මනට යන්. හරිද? ආටෝ වදුනේ. නවලම් පස්ස රිවර්ස් එකක් ගන්න බලමු. රිවර්ස් එකක් ගන්න බල. අඩෝ. ගන්න බෑ බං හිර වෙලා. මේකත් අර හොල්මනක් වැඩක්ද දන්නේ නැහැ. බහැලා බලමු. පට හුටු බං. පාරෙන් එළියට වෙල්ලා. අන්න හොල්මන තාමත් ඉන්නවා මගේ පස්සෙන් එනවා. රිවර්ස් එක ගන්න බලමු. හරි ස්ටාර්ට් වෙන්න. කලින් ස්ටාර්ට් වෙයිද දන්නේ නැහැ. හරි ස්ටාර්ට් වුණා. රිවර්ස් එකට ආවා. හොල්මන නම් අතන උඩ පේන්නේ නැහැ. යන්